ඒ කියන්නේ මේ ජීවිතේ තියෙන දේවල් වලින් සතුට නොවි ඉන්න කියන එක නෙමෙයි. මූණ අකුලගෙන ඉන්න කියන එකත් නෙමෙයි. මේ දේවල් පාවිච්චි නොකර ඉන්න කියන එකත් නෙමෙයි. තේරෙනවද? ඔබට තියෙන ධනය ඔබ බොහොම සතුටින් පාවිච්චි කරන්න. ඔබට ලැබිලා තියෙන ජීවිතේ ලැබෙන වස්තුන් ඔබ සතුටින් පාවිච්චි කරන්න. ඔබ ජීවිතේ විඳින්න, සල්ලි හම්බ කරන්න, දියුණු වෙන්න. හැබැයි ඒ දේවල් මත ඔබේ සතුට තියන්න එපා. ඔබේ සතුට සම්පූර්ණයෙන්ම දෙයක් මත තිබුණොත්, ඔබේ සතුට සම්පූර්ණයෙන්ම කෙනෙක් මත තිබ්බොත්, පින්වතුනි වෙන දේ මොකද්ද? මේ ලෝකේ තියෙන දේවල් වෙනස් වෙනවා. මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ඔබේ සතුටත් වෙනස් වෙනවා. ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතේ සතුට ඔබ තුලම තියාගන්න. ඔබට කවදාවත් වෙනස් වෙන්නේ නැති සතුටක් ඇති කරගන්න පුළුවන්. මේ ලෝකේ දේවල් වෙනස් වෙලා යයි. ඒ වෙනස් වෙලා යද්දී ඔබේ හිත වට ගන්න නැතුව ඔබට ඉන්න පුළුවන්. මොකද ඔබේ ජීවිතේ සතුට ඔබ බාහිර දෙයක තියලා නැති නිසා. තේරුණාද? බාහිර දේවල් වලින් ඔබ යම්කිසි සතුටක්, සැපයක් විඳිනවා. හැබැයි ඒ සතුට වෙනස් වෙනවා කියන එක තේරුම් අරගෙන අපි ඉන්න ඕනේ. හරිම පුදුමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කෙනෙක් මේක වැරදියට ගත්තොත් තමයි පින්වතුනි හිතෙන්නේ මේ දේවල් ඔක්කොම අතාරින්න ඕනේ කියලා. මේ දේවල් කිසිම දෙයක් වැඩක් නැහැ. මේ මූණ ඔරොප්පු කරගෙන ඉන්න ඕනේ. දැන් මගෙන් දවසක් ඇහුවා අනිත්‍ය මෙනෙහි කරන, අනිත්‍ය ගැන කතා කරන නිසා, අනිත්‍ය මෙනෙහි කරන නිසා නේද අපේ රටට මෙච්චර මේ අපේ රට පල්ලෙහාට වැටිලා තියෙන්නේ කියලා. එතකොට මම කිව්වා අනිත්‍ය ගැන මෙනෙහි නොකරන නිසා තමයි මේ රට මෙච්චර පල්ලෙහාට වැටිලා තියෙන්නේ. අන්න ඒ නිසායි පින්වතුනි ඇත්තටම අනිත්‍ය ගැන සිහි කරනවා නම්, තමන් මැරෙන බව සිහි කරනවා නම්, මේ ලෝකේ වෙනස් වෙන බව සිහි කරනවා නම්, මම හිතනවා ලෝකේ කොච්චර සුන්දර තැනක් බවට පත් වේද මිනිසුන්ගේ හිත. මොකද අපි මැරෙන්නේ නැහැ කියලා හිතන තාක් තමයි මේ ලෝකේ තියෙන හැමදේම ප්‍රශ්න තියෙන්නේ. ඇයි හිතන්නේ අපිට මේ දේවල් හැමදාම තියාගන්න පුළුවන් කියලා. හැමදාම තියාගන්න බෑ.